මකර ලග්න හිමියන් කියන්නේ බලාපොරොත්තු වලින් පිරුණු ලග්නයක්. ඒ බලාපොරොත්තු හැම අවස්ථාවකදීම මකර ලග්න හිමියන්ට ආශිර්වාදයක් වෙනවා. තමන්ට ගැටලුවක් ආපු අවස්ථාවකදී විශේෂයෙන්ම ඉදිරියේදී තමන්ට යහපත වේවි කියන බලාපොරොත්තුවෙන් මකර ලග්න හිමියන් ඉවසගෙන ඉන්නවා. ඉතින් මකර ලග්න හිමියනි මේ බලාපොරොත්තු මල්පල ගන්නවන වසරක් බවට එළබෙන නව වසරපත් වෙනවා. එළබෙන රවි මාරුවත් එක්ක උදා වෙන වසර තුල විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට ආර්ථිකමය අතින් ඉතා යහපත් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියන්ට කාලෙක සිටම බලාපොරොත්තු වුණ සහ ඒ බලාපොරොත්තුවත් එක්ක කරගන්න බැරි වුණ වැඩ කටයුතු එළබෙන වසර තුල ඉතාමත් යහපත් ලෙස ප්‍රතිඵල දෙනවා. මොකද ඒකට හේතු වෙන්නේ කොච්චර බාධක ආවත් මකර ලග්න හිමියන් මේ බාධක ගණන් ගන්නේ නැතුව වැඩ කටයුතු කරන කාල සීමාවක් බවට එළබෙන වසරපත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පසුගිය කාලවල අපි ගත්තොත් එහෙම 2025 මාර්තු 29ට පෙර විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට දීර්ඝ ඒරාෂ්ටක කාලයක් බලපැවැත්තුණා. මේ රාෂ්ටක කාලයත් එක්ක මකර ලග්න හිමියන් බහුතරයට විවිධ කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් මකර ලග්න හිමියන් කියන්නේ කවදාවත් විශේෂයෙන්ම තමන්ගේ ධෛර්යය, තමන්ගේ උත්සාහය, කැපවීම සහ නොපසුබට උත්සාහය අතහරින ලග්නයක් නෙමෙයි. ඉතින් මකර ලග්න හිමියන් ඕනෑම අවස්ථාවකදී නොසැලී ඉන්න ලග්නයක් නිසා මේ හැම කටුක අවස්ථාවකින්ම මකර ලග්න හිමියන් ජයගත්තා. ඉතින් මකර ලග්න හිමියන්ට මේ පහුගිය අවුරුද්ද ගොඩාක් දුරට 2025 අප්‍රේල් මාසයේ ඉඳලා මේ දක්වා ගෙවුණු කාල සීමාව විශේෂයෙන්ම පොඩ්ඩක් තමන්ගේ අර තිබුණු කටුක ජීවිතයෙන් පොඩ්ඩක් ගොඩනගෙන්න අවස්ථාවක් උදා කරලා දීපු වසරක් බවට පත් වුණා. මේ එළබෙන වසරේ හිම් මල්පල නෙලා ගන්න මකර ලග්න හිමියන්ට අවස්ථාව උදා කරලා දෙනවා සහ ඔබට පසුගිය වසර තුල සහ ඊට පෙර කාල සීමාවන් වලදී ගොඩාක් දුරට බාධා එල්ල වුණු යම් කිසි ආකාරයක ඔබේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණු වලට ඔබට යන්න මාර්ගය සකස් කරලා දෙන වසරක් බවට එළබෙන අප්‍රේල් මාසයෙන් පසුව ආරම්භන නව වසරපත් වෙනවා. ඒ වගේම තමයි විශේෂම ගත්තොත් මේ කාල සීමාව තුළ මකර ලග්න හිමි ව්‍යාපාරිකයන්ට ඉතාමත් යහපත් කාල සීමාවක් බහුතර මකර ලග්න හිමියන්ට ඉතාමත් සුබ තත්ත්වයක් ඇති කරනවා ඔබේ ආර්ථිකය සඳහා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබ බලාපොරොත්තු වෙන ලෙස ඔබේ ධනය වර්ධනය කර ගැනීමේ අවස්ථාව සහ මාර්ග උදාපත් කරලා දෙන වසරක් බවට එළබෙන වසරපත් වෙනවා මකර ලග්න හිමියන්ට. ඒ වගේම තමයි මකර ලග්න හිමියන් වෙනදට වඩා ගොඩාක් දුරට මම කිව්වා නොපසුබට උත්සාහයෙන් බාධක ජයගෙන වැඩ කටයුතු කරනවා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම මකර ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහය 4 වෙනි සුඛස්ථානයේ තැන්පත්ව මේ වසර උදා වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම ඔබේ ජනපත්‍රය තුළ සිකුරු ඉතා සුබ තත්ත්වයෙන් තැන්පත් වෙලා ඉන්නවනම් ඔබේ ගෙදර තුළ යාන වාහන තුළ විශේෂයෙන්ම ස්ථිර ඉඩකඩම් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඉතාම සුබ තත්ත්වයක් තියෙනවා. මේ දේවල් වර්ධනය වෙනවා. ඒ වගේම ගෙදර දොර වාසනාව සතුට ඒ වගේම ශ්‍රියාව ඇති වෙනවා. ඒ වගේම ඔබේ ස්ථිර දීපල ඉඩකඩම් වර්ධනය වීමට මේ එළබෙන වසර හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔබ සහ ඔබේ දරුවන් අතර තියෙන යහපත වර්ධනය වෙනවා. ඒ වගේම ඔබේ ගෙදර දොර සමගිය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට අපි ගත්තොත් එහෙම එළබෙන වසරක කාල සීමාව එළබෙන වසරත් එක්ක උදා වෙන කාල සීමාව විශේෂයෙන්ම ගත්තොත් එහෙම තමන්ගේ නීතිමය ගැටලු විසඳෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබගේ දීර්ඝායුෂ වර්ධනය කරන ඒ වගේම කාලයක් තිස්සේ පැවති ලෙඩ රෝග තත්ත්ව සුවපත් කරන වසරක් බවට එළබෙන 2026 නව වසරපත් වෙනවා අප්‍රේල් අවුරුදු උදාවත් සමග. මකර ලග්න හිමි ආයෝජකයන්ගේ ආයෝජන සාර්ථක වෙන වසරක් බවට එළබෙන වසරපත් වෙනවා. ඒ වගේම තමයි මේ සමස්තය සලකලා බැලුවට පස්සේ මකර ලග්න හිමියන්ට ගොඩාක් දුරට යහපත් ප්‍රතිඵල තමා එළබෙන වසරේ තියෙන්නේ. නමුත් ඔබ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන අසුබ ප්‍රතිඵල කීපයකුත් තියෙනවා. ඒ දේවල් තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔබගේ සහෝදරයන් සමග ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙන. ඒ වගේම ඔබ ළඟින්ම ඉන්න මිනිසුන් සමග ඔබට ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබේ නිවසේ ඒ වගේම ඔබේ ස්ථිර දේපලවල සෞභාග්‍ය ශ්‍රියාව ඇති වුණත් ඔබේ බිරිඳ සමග විවිධ මතකටුම් යම්කිසි ආකාරයකට නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙන නිසා ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම වඩාත් යහපත්. ඒ වගේම මම කිව්වා ඔබ බාධක එච්චර ගණන් ගන්නේ නැතුව ඔබ නොපසුබට උත්සාහයෙන් වැඩ කටයුතු කරන කාල සීමාවක් කියලා ඉදිරියට එළබෙන්නේ. එතනදී ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෑමට වඩා තමා පිළිබඳ විශ්වාසයෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව තීරණ ගන්න යන්න එපා. ඔබේ මූල්‍යමය කටයුතු සම්බන්ධව විශේෂයෙන්ම ගත්තොත් එහෙම තීරණ අරගත්තොත් ඔබට යම්කිසි ආකාරයක ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන් කමක්
යම් කිසි මට්ටමකට තිබෙන බව මතක තබා ගන්න. ඉතින් මකර ලග්න හිමිනි මෙන්න මේ කියන සුබ ප්‍රතිඵල සහ අශුභ ප්‍රතිඵල ඔබට එළබෙන වසර තුල මුක්ති විඳින්න හෝ ලැබෙන්න ඉඩකඩ තිබෙනවා. හැබැයි මේ කියපු ප්‍රතිඵලවල අඩු වැඩිවීම් සිද්ධ වෙන්න පුළුවන් ඔබේ ජනපත්‍රය තුල ග්‍රහයන් පිහිටීම අනුව, ඒ වගේම ඒ ග්‍රහයන්ගේ සුභ අසුභ අනුව, ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබේ ජනපත්‍රය තුල මේ වෙදි ජම්ම්‍ය රාශිකයක් ගත වෙනවා නම් මේ කියපු ප්‍රතිඵල ගොඩාක් දුරට සුභ ප්‍රතිඵලවල අඩුවීමක් දක්නට ලැබෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධව මම මගේ YouTube නාලිකාවේ ඉදිරියට පළ කරන්න හිතාගෙන ඉන්න වීඩියෝ එක. ඒ වීඩියෝ එක බලලා ඔබට වැඩි අදහසක් ගන්න පුළුවන්. ඒකට අපේ කිරුළ බණ්ඩාර YouTube නාලිකාවට ගිහිල්ලා ඔබට ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපිට කියලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන් කියන එකත් මතක් කරනවා. එහෙනම් මකර ලග්න හිමියනි ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.